හමුදා රෝහල් වලින් ප්‍රතිකාර ගැනීමට තියෙන අවශ්‍යතා ඒ යටිතහල පහසුකම් මුළු ලංකාවෙම තියෙන යුදගුවන් නාවික පොලිසියේ ආරෝග්‍ය ශාලාවල් අපි ප්‍රතිසංස්කරණය කළා වැඩපිළිවෙල හදලා ඒ රණවිරුවන්ට ඉතාමත් පහසුවෙන් ඔවුන්ට ඒ අවශ්‍ය පහසුකම් බෙහෙත් ලබා දීම සඳහාද කටයුතු කර පසුගිය වසරක් විතර කාලය ඇතුළත ඒ වගේම තමයි අපේ රජයේ විශේෂ වැඩපිළිවෙලක් අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යටතේ හයිටි රාජ්‍යයට යොමු කිරීම සඳහා ලෝක සාමයට දායක වීම සඳහාත් 1000කින් සමන්විත බටපිරිස් සාමසාධක බටපිරිසක් යැවීමට අපි දැන් කටයුතු සූදානම් කරලා සිටිනවා. ඉතින් මෙම රජයේ වගකීම විශේෂයෙන්ම නැවත යුද්ධයක් ඇති නොවෙන්න බෙදුම්වාදී තත්ත්වයක් ඇති නොකර සියලුම ජන කොටස් ජාති ආගම් කුල භේද වලින් තොරව අපි මේ කටයුත්ත කරනවා සංහිඳියාව මුල් තැනක් වශයෙන් අරගෙන ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපි මේ කටයුත්ත ඉතාමත් හොඳින් සිද්ධ කරනවා. ඒ වගේම තමයි පෞද්ගලික ආරක්ෂක සේවයේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි විශාල විශ්‍රාමික රණවිරුවන් පොලිසිය ඇවලුන් කටයුතු කරනවා. ඒ වෙනුවෙනුත් අපි මේ වසර ඇතුළත විශේෂ නියාමන අධිකාරියක් පිහිටවලා ඔවුන්ගේ වැඩ කටයුතු වලට හොඳ ගරුත්වයක් පිළිගැනීමක් ලබා දෙන විදිහට දේශීය හා විදේශීය වශයෙන් අපි කටයුතු කරන්නත් රණවිරුවන් වෙනුවෙන් අපි බැඳිලා සිටිනවා. ඒ වගේම තමයි විශේෂ වැඩපිළිවෙළ වශයෙන් වැන්දබූ අනත්දරු විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය යටතේ ත්‍රස්තවාදී හේතුන් මත තුවාල ලබ වෛද්‍ය හේතුන් මත විශ්‍රාම ගොස් ඇති අවිවාහක අය විශ්‍රාම යාමෙන් පසුව විවාහක අය මේ යෑමෙන් අනුතුරුවද ඒ සමාජිකයන්ගේ කාලතත්‍රය එහෙම නැත්නම් ඒ දරුවන් ඒ ළඟම ඥාතීන් වෙනුවෙන් වැන්දබූ අනත්දරු විශ්‍රාම වැටුප් වරප්‍රසාද ලබා දීම සඳහාත් අපි සංශෝධිත පනත් ඉදිරිපත් කිරීමට දැන් කටයුතු කරලා තිනවා කැබිනට් අනුමැතිය අරගෙන. ඒ වගේම නීත්‍යානුකූලව විවාහ අවසන් කර අවුරුදු 55ට පෙර නැවතත් නීත්‍යානුකූලව විවාහ වන අයගේ ළඟම ඥාතීන්ටද වැන්දබූ පුරුෂ අනත්දරු විශ්‍රාම වැටුප් හිමිගැන්වීමද පනත සංශෝධනය කිරීමට දැනට කටයුතු කරලා තිනවා. ඒකිනුත් ප්‍රතිලාභ රාශියක් ඔවුන්ට ලැබෙනවා. ඒ වගේම තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි වෘත්තීමය තත්ත්වයන් හඳුනාගෙන ඒ කියන්නේ දැනට ත්‍රිවිධ හමුදා පොලිසිය ඇවිලුන් විශ්‍රාම ගොස් සිටින ඔවුන්ගේ ව්‍යවසායකත්වය හැකියාවන් අවස්ථාවන් හැටියට අරගෙන කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශ ඒකාබද්ධව ජාතික ආර්ථිකයට කටයුතු කරන ඒ වගේම මෙරටට අනුපමී සේවයක් ඉටු කරන ශ්‍රී ලංකා නාවික හමුදා ශ්‍රේෂ්ඨ විශ්‍රාම යන අයවලුන් සඳහා වෙළඳ නාවික ශ්‍රේෂ්ඨ විදේශ සැකියා අවස්ථාව පුළුල් කිරීම සඳහා ඔවුන්ට ජාත්‍යන්තර මට්ටමේ පිළිගත් වෘත්තීය සුදුසුකම් සහතිකය ලබා දීම අවස්ථාව ලබා දීමද වරාය හා සිවිල් ගුවන් සේවා